අද අයිස්ක්‍රීම් හදන්න යන්නේ. අයිස්ක්‍රීම් හදන්න ස්ට්‍රෝබරි හොඳට සෝදලා පිරිසිදු කරලා පැය 4-5ක් ෆ්‍රිජ් එකේ තියලා ෆ්‍රිජ් එකේ උඩ කොටසේ තියලා තමයි ගන්න ඕන. ඊට පස්සේ ඒවා මේ විදිහට බ්ලෙන්ඩර් එකට දාලා අපේ චුටි බබා තමයි ඉතින් මේක කරන්නේ අද. බ්ලෙන්ඩර් එකට දාලා ඒකට අපි යෝගට් දානවා. යෝගට් දාගන්න ඕන. චූටියට ඉතින් චුට්ටක් අමාරුයි වැඩේ. පුංචි ජෙෆ්නේ ඉතින් අපේ ඔන්න ඔහොම ඔය විදිහට දාගෙන යෝගට් ටික ඔක්කොම ඒකට අපි පැණි රස කරගන්න දාගන්නවා රට ඉඳි සිරප් ටිකක්. හරිම මහන්සියි ඉතින්. දැන් අපි මේක බ්ලෙන්ඩර් කරගන්නවා. බ්ලෙන්ඩර් කරගෙන ෆ්‍රිජ් එකේ දාලා දාන්න හොඳ කන්ටේනර් එකකට දානවා. දාලා ඉවරලා ඒක හොඳට වහගෙන සීල් වෙන්න වහගන්න ඕන. වහගෙන දැන් අපි මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕන. පැය 5කට විතර පස්සේ අපි ආය අරගන්නවා මේ විදියට. ටිකක් කූල් හින්දා ජෙෆ්ට චුට්ටක් අමාරුයි ඒක ඕපන් කරගන්න. මමත් ඉතින් චුට්ටක් උදව් කරා. දැන් මේ විදියට ඕපන් කරලා මේක ආයෙත් අපි බ්ලෙන්ඩර් කරගන්න ඕන. එතකොට තමයි අයිස්ක්‍රීම් එක වගේ හොඳ පේස්ට් එකකට එන්නේ. ක්‍රීමි පේස්ට් එකක් එනවා. මේක ආයෙත් බොක්ස් එකට දාගෙන ආයෙත් හොඳට සීල් වෙන්න වහගෙන නැවත ෆ්‍රිජ් එකේ තියන්න ඕන. නැවතත් පැය 5ක් විතර වගේ පහුවදාට කන්න ගත්තනම් හරි. මේ විදිහට ෆ්‍රිජ් එකේ තියලා ඉවර වෙලා පහුවදාට අරගෙන අයිස්ක්‍රීම් කන්න පුළුවන්. රසම රස ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්. ඔන්න අපේ පුංචි පුතා තමයි අයිස්ක්‍රීම් මත හැදුවේ. ඔයාලත් මේ විදියට රසම රස අයිස්ක්‍රීම් හදන්න ඔයාගේ චූටි බබාවත් එකතු කරගන්න. එයාට ලොකු වෙනසක් තියෙයි මේ අත්දැකීම. මෙන්න මෙහෙම රසම රස අයිස්ක්‍රීම් එක රස බලන්න පුළුවන් ගෙදරම හදලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපේ සුදු මාත්‍යත් එක්ක ආයෙ එන්නම්. Bye bye. Bye bye.